හෙලෝ ඔන්න අපි තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හමු වෙන්න ආවා. අද වීඩියෝ එකෙන් අපි ගෙන එන්නේ සුන්දර නව ශ්‍රීලන්තයේ දකුණු දූපත. එහෙමත් නැත්නම් සවුත් අයිලන්ඩ්ස් ගැන. සවුත් අයිලන්ඩ්ස් වල තියෙන හිම කඳු යායවල්, කඩා හැලෙන දිය ඇලි, ඒ වගේම ලස්සන නිල් පාට තන පිට්ටනි, ඒ වගේ සුන්දර ස්ථාන, ආශ්චර්ය ජනක ඒ වගේම ත්‍රාස ජනක අත්දැකීම් වල එකතුවක් තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. එහෙනම් රැඳී ඉන්න. ස්පන්ජ් බෝල් වෝටර්ෆෝල් එක. මේක තියෙන්නේ ආතර්ස් නැෂනල් පාර්ක් එකේ. ඔබට මේ පේන්නේ ආතර්ස් නැෂනල් පාර්ක් එක හරහා එන world famous trans alpine scenic train එක. සුන්දර නව ශ්‍රී ලාන්තයේ ලස්සන ඇල්පයින් වනාන්තර මැදින් මේක පැය 2ක විතර ගමනක් ක්‍රයිස්ට් චර්ච් වලට යනවා. මේක නම් නව ශ්‍රීලන්තයේ පැත්තේ ආවොත් ලබන්නම ඕන අත්දැකීමක්. සුන්දරයි. ඒ වගේම ත්‍රාස ජනකයි. මේක ඇල්පයින් ජෙට් බෝට් රයිඩ් එක. මේ රයිඩ් එක යන්නේ ඇල්පයින් රිවර් එකේ. නොගැඹුරු නිල් පාට ඉතාම පැහැදිලි වතුරේ දීර්ඝ ගමනක අපි යෙදුණා. ඉතින් මේකේ ත්‍රාස ජනක අත්දැකීම කියන්නේ මේ බෝට්ටුව ගමනේ යෙදෙන ගමන් මං අංශක 360කට කරකවනවා. ඉතින් ඒ අත්දැකීම නම් ඇඟ කිලිකොලා යන අත්දැකීමක්. මේ වෙලාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4ට විතර ඇති. සීතලයි. ඒ වුණාට මේ බෝට්ටුවේ වේගය හන්දා තව තවත් අපිට සීතල වැඩියෙන් දැනුණා. ඉතින් කියන්න ඕනේ මේක තාෂ ජනක වුණාට ආරක්ෂිතයි කියලා. අපි දැන් මේ යන්නේ මවුන්ට් කුක් විලේජ් එකේ ඉඳලා ටස්මේනියන් ග්ලැසියර්ස් බලන්න. මවුන්ට් කුක් කියන්නේ නව ශ්‍රී ලාන්තයේ තියෙන උසම කන්ද. එතකොට ටස්මේනියන් ග්ලැසියර් එක කියන්නේ නව ශ්‍රී ලාන්තයේ තියෙන ලොකුම ග්ලැසියර් එක. ඉතින් හිම කඳු අතර තියෙන මේ ලස්සන පොඩි ගම්මානය හරහා මේ ගමන් කළ ගමන ඉතාම සුන්දරයි. හරිම ලස්සන දර්ශන මවාපාමි අහස ඉතාම දැකුම් කළුව අපිට දිස් වෙනවා.
දැන් මේ හෙමින් යන්නේ view point එකකට. මෙතනට ටස්මේනියන් ග්ලැසියර් එක ඉතාම ලස්සනට පේනවා. ඉතින් අපි ආපු වාහනය පල්ලෙහා තියෙන කාර් පාක් එකේ දාලා මේක නගින්න නම් අමතක කරේ නැහැ. මෙතෙන්ට ගියාපුවාම කාලය ගත වෙනවා මතක නැහැ. එච්චරකට ලස්සනයි. හිම කඳු ශිඛරවල්, නිල් පාට වතුර, ඒ මතින් වැටෙන ඉරු රැස්, මේ නිසා මැවුණු සුන්දර පරිසරය අපිට ඇත්තටම මම හිතන්නේ කිසිම තැනකදී මීට කලින් මම නම් මේ වගේ සුන්දර දසුනක් දැකලා නැහැ. ටස්මේනියන් ග්ලැසියර් එක අපි ගිය දවසේ දිය වෙලා තිබුණා. නමුත් වින්ටර් එකේ ඉතාම තද සීතල කාලවල වලදී මේ ටස්මේනියන් ග්ලැසියර් එක අයිස් බවට පත් වෙනවා. මේ මනස්කාන්ත දර්ශනය මවන මේ මාර්ගය දිගේ අපි මේ ගමන් කරන්නේ ලේක් ටෙකාකෝ වලට. ඉතින් ඔන්න අද රාත්‍රිය අපි එහෙ ගත කරන්නයි තීරණය කරලා තියෙන්නේ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ලේක් ටෙකාකෝ වලම තියෙන ලස්සන view point එකකට. උදෑසන වෙලාව 7ට විතර ඇති. උෂ්ණත්වය සෙල්සියස් අංශක 2-3ක් විතර. හරිම සීතලයි. නමුත් මේ සීතලේ උදෑසන ආහාරය ගන්නවයි කියන්නේ වෙනමම අත්දැකීමක්. ඉතින් මෙතන එන්නම ඕන තැනක්. මේ තැන තවත් විශේෂයක් තියෙනවා. විශ්වවිද්‍යාලය මගින් සවි කරපු අතිනවීන දුරේක්ෂ මගින් දක්ෂිණ අර්ධගෝලයේ පැහැදිලි රහත් ක්‍රියාහසය ඉතාම ලස්සනට අපිට දැක ගන්න පුළුවන් වුණා. ඉතින් මේෙහිදී අපිට ලස්සන තරු රටා, ශීරපතය ඉතාම පැහැදිලිව දැක ගන්න පුළුවන් වුණා. බලන්නකෝ මේක ඉතාම දුර්ලභ අවස්ථාවක්. ඉතින් මේ ලේක් ටෙකාකෝ වලට ආවොත් මේ අවස්ථාව නම් මග අරගන්න එපා. මේ තියෙන ක්වීන්ස් ටවුන් වල අති විශේෂ ස්ථානයක්. මේක තමයි අයිස් බා එක. ඉතින් මේකේ උෂ්ණත්වය ඍණ 4-5 අතර වගේ අගයක් ගන්නවා. මේක ඇතුලේ මේ කාමරයේ ඇතුලේ තියෙන පිළිම, පුටු, රාක්ක, කෝප්ප මේ සියල්ල අයිස් වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපිට මේ වෙලාවේදී සිග්නේචර් කොක්ටේල් එකක් හම්බුණා. ඒකත් තිබ්බේ අයිස් වීදුරු වල. ඉතින් අපි බීලා ඉවර වෙලා ඒ අයිස් කෝප්පය ඩස්බින් වලට දැම්මා.
ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඇඩ්වෙන්චර්ස් වලට කැමති අයට කියාපුම තැනක. මෙතෙන්ට කියන්නේ කොරනෙල් පීක් කියලා. මේක ස්නෝ සෙන්ටර් එකක්. ඉතින් මේ ස්ථානයේදී ලබාගත් අත්දැකීම නම් වචනින් විස්තර කරන්න බැරි තරම්. මෙතන තියෙන විශේෂත්වය තමා ස්නෝබෝඩින් දන්නේම නැති කෙනෙකුට පවා මෙතන වෙනමම කාර්ය මණ්ඩලයක් ඉන්නවා මුල ඉඳලා කියලා දෙන්න. ඉතින් බිගිනර්ස්ලට හොඳ අවස්ථාවක්.
දැන් අපි මේ ඉන්නේ ස්කයිලයින් ගොන්ඩෝලා ටුවර් එකේ. මේ ඈතින් පේන්නේ ක්වීන්ස් ටවුන් එක. බලන්න හිම කඳු වලල්ලෙන් වටු වෙලා කොච්චර ලස්සනද කියලා. ඉතින් අපි කඳු පාමුලේ ඉඳලා ඉහළට මේ කේබල් කාර් එකේ ඉහළ තියෙන ලස්සන රෙස්ටෝරන්ට් එකකට ගියා. ඔබට දැන් මේ පේන්නේ ඇඩ්වෙන්චර්ස් වලට කැමති අයට කියාපුම තැනක්. මේ තියෙන්නේ ගෝකාට් වර්ගයක්. මේ ගෝකාට් ඉතාම වේගයෙන් පල්ලමට ඇදෙනවා. ඉතින් මේක විනෝද ජනකයි ඒ වගේම හරිම ත්‍රාස ජනක අත්දැකීමක්. බලන්න ඉන්නකො. ඉතින් ස්කයිලයින් ගොන්ඩෝලා එකේ කන්ද උඩට ඇවිල්ලා කන්ද උඩ ඉඳලා තමයි මේ දැන් පල්ලමට ඇදෙන්නේ. මේකේ වේගෙන් යන්න කැමති අයට වෙනම ට්‍රැක්ස් තියෙනවා. ඒ වගේම බිගිනර්ස්ලට මීට වඩා අඩු වේගෙන් යන්න අවශ්‍ය නම් ඒකට සුදුසු ට්‍රැක්ස් උත් මේකේ තියෙනවා. රමණීය කඳුවළල්ලකින් වට වුණ මේ ලස්සන වැව දිගේ අපි දැන් මේ ගමන් කරන්නේ The Walt Peak Farm එකට. ඉතින් පැයක විතර බෝට්ටුවේ ගමනකට පස්සේ අපි ලස්සන ගමකට ආවා. බලන්නකො චිත්‍රයක් ඇඳා වගේ. හරිම ලස්සන ගම්මානයක්. ඉතින් මේ ගම්මානයේදී අපිට බොහෝ අත්දැකීම් ලැබුණා.
එහිදී අපි ගොඩක් ෆාම් ඇනිමල්ස්ලා දැක්කා. ඒ වගේම විශේෂම සිද්ධිය තමා දඩයම් බල්ලෙක් කොහොමද බැටළුවෝ එකතු කරගෙන එන්නේ කියලා අපිට නිරූපණය කරලා පෙන්නුවා. ඩෙමොන්ස්ට්‍රේෂන් එක. මේ දඩයම් බල්ලා හරීම කීකරුයි. බලන්නකො තමන්ගේ හාම්පුතා කියන අන්නට අනුව කොහොමද ගිහිල්ලා බැටළුවෝ ටික එක්කරාන එන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි අපිට මේකෙදි දැක ගන්න පුළුවන් වුණා කොහොමද බැටළුවෙක්ගේ ලෝම ඉවත් කරන්න කියලා. ඒක අපිට හරිම අලුත් අත්දැකීමක් වුණා. දඩයම් බල්ලට අනදුන්නමනින්ම හන්ද උඩට ගිහිල්ලා බැටරුවෝ රැළ එක්කරාගෙන පල්ලෙහාට එනවා. ඉතින් ඒක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. මේ බැටළුව හරිම අහිංසකයි. බලන්නකො මේ දඩයම් බල්ලා කුරුමානම් අල්ලන එකට බයේ මෙයාලා පල්ලෙහාට එන ලස්සන. හැබැයි මේ දඩයම් බල්ලා කිසිම හිංසාවක් මේ බැටළුවන්ට කරන්නේ නැහැ. බල්ලගේ රාජකාරිය දැන් ඉවරයි කියලා. ඒ වුණාට බලන්නකො මේ රැළේ හිටපු එක ඡන්දියේ කහපව්
සීතල නිසංසල හරිත වර්ණ මේ වන රොදය මදින් අපි මේ ඇදෙන්නේ මෙල්ෆ්‍රඩ් සවුන්ඩ් වල තවත් ගමනක් ආරම්භ කරන්න. ඔන්න අපි ආවා ජැටියකට. ඔන්න අපි දැන් ක්‍රූස් එකේ ගමන පටන් ගත්තා. මේක හරිම ආරක්ෂිත ඒ වගේම විනෝද ජනක ගමනක්. ක්‍රූස් එකේදී අපිට අවශ්‍ය රසවත් හැම බීම ආහාර පාන ලැබුණා. වින්ටර් එකේදී මෙල්ෆ්‍රඩ් සවුන්ඩ් කියන්නේ වෙනම සුන්දර ලෝකයක්. අතිශය සුන්දරයි. හිමෙන් වැසුණු කඳු මුදුන් ඒ වගේම ඇස්මානයේ තියෙන බලා රොදවල් වචනයෙන් කියලා නිම කරන්න බැරි තරම් සුන්දර පරිසරයක් මවා පානවා. ඔබට පේනවා ඇති කඳු මුදුන් වල ඉඳලා පල්ලෙහාට ඇද හැලෙන ලස්සන දිය ඇල්ලක්. ඉතින් වැසි කාලෙක ආවනම් මේ වගේ දිය ඇලි 100 ගණනක් නරඹ ගන්න පුළුවන්.